දිගට මේ රජයේ විගණකාධිපතිවරයාගේ විගණනෙන් බැහැරට ගිහිල්ලා විගණනයේ ඉඩ පහසුකම් සලසන්නේ නැතුව කටයුතු කරනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අභියෝජනාධිකරණ නීති කටයුතු කරගෙන යනවා. දැන් අපි අද මෙතෙන්ට ආවේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහජන නියෝජිතයින්ගෙන් දැනුවත් වීමක් ඒගොල්ලන්ගේ ඉල්ලීමක් කරන්න මේ වංචනික LTL පාලනාධිකාරිය රටේ තියෙන නීති අනුමත වලට යටතේ මේ පොදු දේපල තමයි මංකොල්ල කාලා තියෙන්නේ. ඇත්තටම මේක රාජ්‍ය සමාගමක දේපල වංචනිකව අත්පත් කර ගැනීමක් කළා තියෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ කෝප් කමිටු විමර්ශනයකින් හෝ එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයකින් හරි මේ චූදිතයන් මේ දූෂිත පාලකයින් මේ රටට කරලා තියෙන විපත නිවැරදි කරනවා වගේම ඔවුන් අවභාවිතා කරලා තියෙන වංචා කරලා තියෙන මුදල ඒක නැවත විදුලිවාල මණ්ඩලයට හෝ රජයට අය කරගන්න කටයුතු කරයි කියලා. ඒ වගේම මේ සේවකයන්ට වෙලා තියෙන ඉමහත් පාඩුව. ඒ කියන්නේ මේ සේවකයෝ කවුරුවත් රස්සාවෙන් එළියට කැමැත්තෙන් ගියාය නෙමෙයි බලහත්කාර පීඩා කිරීම යටතේ රස්සාව අතහැරලන්න කටයුතු සිද්ධ වෙච්ච අය. ඒ වගේම ඒගොල්ලන්ට හිමි යුතු කොටස් සේව කොටස් බාර දෙකේම අයිතිය මේ සේවකයන්ට ලබා දීලා නැහැ. ඒවා ප්‍රතිලාභ හෝ කොටස් හිමිකම් හෝ ලාභාංශ හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක මෙන්න මේ දූෂිත පාලනාධිකාරී 7-8 දෙනෙක් එකතු වෙලා මංකොල්ල කරනවා. තව අදටත් වෙන්නේ මේක. ලංකා ඉතිහාසයේ රාජ්‍ය දේපලක් අවභාවිතා කරපු මංකොල්ල කාපු සිද්ධියක් සම්බන්ධයෙන් මීට වඩා සුදුසු උදාහරණයක් මං හිතන්නේ හොයාගන්න හම්බෙයි කියලා. අපි වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා හිටින්නේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න. එහෙම නැත්නම් ජනාධිපති කොමිසම පත් කරන LTL ආයතනයේ මේ නීති විරෝධී කටයුතු ගැන හොයලා බලන්න. මේක අදයිය වෙන දෙයක් නෙමෙයි. ජනාධිපතිවරු 5 දෙනෙක්, විදුලිවාල අමාත්‍යවරු 10-12 දෙනෙක්, රාජ්‍ය නිලධාරීන් බහුතරයක් යටතේ මේගොල්ලෝ මේ වංචාව බොහොම ලේසියට පහසුවට සුමටව කරගෙන එනවා. ඒක නැවතිලා නැහැ. මෙතනින් පස්සේ ඒගොල්ලන්ගේ දරුමුණු පුරන්ට ඒගොල්ලන්ගේ පරම්පරාවටත් වංචා කරන්න පුළුවන් විදිහට තමයි මේ ආයතනයේ ව්‍යුහය දැන් සකස් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක්කල් වෙච්ච දේ නෙමෙයි නව වෙනසක් වෙලා මේ ගැන නිසි විමර්ශනයක් සිද්ධ වෙලා මේ රටට සහ මේ සේවකයන්ට ලැබිය යුතු අයිතිවාසිකම් වරප්‍රසාද ටික ලබා දෙන්න මේ රජය කටයුතු කරගෙන. දැන් කෝප් කමිටුවට යම් කිසි පණිවිඩයක් දෙන්නද අද මෙතන මේ වැරැස් වෙලා ඉන්නේ? ඔය ඇත්තටම ඉතින් කෝප් කමිටුව අපි දන්නේ කෝප් කමිටුව වගකීම තමයි රාජ්‍ය සමාගම් වල ගිණුම් කටයුතු සහ ඒවැ ක්‍රියාකාරීත්වයන් අධීක්ෂණය කරන්න ලංකාවේ තියෙන ඉහළම ආයතනය බලපෑමක් කරන්න පුළුවන් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් ආයතනය. ඉතින් අපි කෝප් කමිටුවේ සභාපතිතුමා ප්‍රමුඛ සෙසු සමාජිකයන් ඉල්ලා සිටින්නේ මේකම අති දූෂිත ගනුදෙනුවක් මේ වංචාව අඛණ්ඩව කරමින් පවතිනවා. ඉදිරියට කරගෙන යන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි කෝප් කමිටුවෙන් ඉල්ලා හිටිනවා මේ ගැන නිසි විමර්ශනයක් කළා මේ නිලධාරීන් අදාළ පුද්ගලයන් කැඳවලා මේ වෙලා තියෙන වංචාව රටට එළිදරව් කරන්න කියලා. දැන් එතකොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත්තේ නැද්ද මොකද? අපි මේ සම්බන්ධයෙන් ඇත්තටම නීතිමය පියවරක් අරගෙන තියෙන්නේ. අපි අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරගෙන පවත්වාගෙන යනවා. අපි එකෙන් ඉල්ලනවා රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්න කියලා මේ LTL ආයතනය රජයේ විගණනයට යටත් කරන ලෙස මැන්ඩමුස් රීට් ආඥාවක් අභියාචනාධිකරණයෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ නඩුව ඇත්තටම තාම විභාගයෙන් පවතින අධිකරණය යමු තියෙන දෙයක්. ඒ ගැන අපිට ඊට වඩා ඉතින් තොරතුරක් කියන්න අමාරුයි. දැන් අධිකරණ ක්‍රියාමාර්ගයක් තියෙනකොට මේ වගේ ස්ථානයක ඔබතුමාලට මේකත් තහනම් දෙයක් නෑ. අපි කතා කරන අරමුණු දෙකම සමගාමීනේ. දැන් අපි එතෙන්දී ඉල්ලන්නේ රජයේ විගණකාධිපතිවරයාට ආඥාවන් නිකුත් කරන ලෙස මේ LTL ආයතනයේ විගණනය කරන ලෙසට. ඉතින් අපි දැන් මෙතන ඇවිල්ලා තියෙන ප්‍රධාන ඉල්ලීම තමයි මේක රජයේ විගණනයට යටත් කරන්න. අපි මේ කෝප් කමිටුව සභාපතිතුමා ප්‍රමුඛ සභාවෙන් ඉල්ලා සිටින්නේ මේ LTL ආයතනයේ වහාම රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් කරන්න කටයුතු සුද්ධ කරන්න කියලා. කෝප් කමිටුවේ කවුරුත් හම් වෙලා මේ ගැන කතා කරේ නැද්ද? නෑ අපිට එහෙම විශේෂ පුද්ගලික හමුවීම් නෑ. හැබැයි අපි කෝප් කමිටුවේ
සභාපතිතුමා ඇතුළේ පිරිස දුරකථන සම්බන්ධ කරගන්න උත්සාහ කළා. අපි මේ ගැටලුව ඉදිරිපත් කරන්න අපි හිතනවා ඉදිරියට අපේ අවස්ථාවක් තියෙනවා. දැන් මේ ක්‍රමයේ වැරදුනොත් ඉදිරියේදී මොනවාද ගන්න බලාපොරොත්තු වෙන පියවර? අපි ඇත්තටම දැන් මේක මෙතනින් නවත්තන්නේ නැහැ. කෝප් කමිටුව කියන්නේ එක්තරා අපේ කෝප් කමිටුවෙන් සාධාරණයක් විමර්ශනයක් බලාපොරොත්තු වෙන එක්තරා ක්‍රියාමාර්ගයක්. අපි දිගින් දිගටම නීතිමය කටයුතු කරනවා. ඊට අමතරව අපිට විරෝධතා ව්‍යාපාර වලට සිද්ධ වුණොත් එතනට යනවා. එතනින් එහාට ගිහිල්ලා සත්‍යග්‍රහ උපවාස ආදී කටයුතු වලට යන්නොත් එහෙම කරනවා. කොහොමෙන් හරි අපි මේ අරමුණ රටට සහ මේ සේවකයන්ට වෙලා තියෙන පාඩුව කියව ගන්න නැවත අය කර ගන්න කටයුතු කරනකම් අපි අපේ අරමුණෙන් බැහැර වෙන්නේ නැහැ කියන එක නම් කියනවා. ඒ කියන්නේ තවත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා කියන එක. ඔව් අධිකරණ ක්‍රියාමාර්ග වල අපි ඇත්තටම දැන්ට යෙදිලා ඉන්නවා සහ තව අධිකරණ කටයුතු ඉදිරියේදී මේ නියමිතයි විභාගයට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවේ ගරු අධිකරණ පද්ධතිය ගැන දැඩි විශ්වාසයෙන් කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මම HK නන්දන උදේකුමාර ලංකා ට්‍රාන්ස්ෆෝමර් සේවක සංගමයේ කැඳවුම්කරු සහ ප්‍රධාන සංවිධායක. බොහොම ස්තුතියි.